පතොක් පවුලේ තියෙන වෙනස්ම ප්‍රභේදයක් ගැන තමයි අද කතා කරන්නේ. මෙතන තියෙන්නේ ටිකක් ඔයාලට දැකලා පුරුදු නැති ගහක් වෙන්නේ නැති. මේක දැක්ක ගමන් කැක්ටස් එකක් කියලා අඳුන ගන්න පුළුවන් නම් ඔයාත් කැක්ටස් ගැන ගොඩක් හොඳට අධ්‍යයනය කරපු කෙනෙක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ලුකෙන්ටබර්ජියා ප්‍රින්සිපිස් කියන ප්‍රභේදය. මේක සාමාන්‍යයෙන් අගාවේ කැක්ටස් කියලා හඳුන්වනවා. මොකද දැක්ක ගමන් මේක අපි වුණත් රැවටෙනවා. මේක අගාවේ එකක් කියලා. කොහොම වුණත් පෙරෝ කැක්ටස් වලට සමීපතාවයක් තියෙන මෙයා මේ ජීනස් එකේ එකම එක විශේෂය කියලා තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙයාගේ ටිකක් ලොකු අලයක් වගේ හැදෙනවා. ඒ හින්දා ටිකක් ගැඹුරු පොට් එකක් දෙන්න ඕනේ. ඒ වගේම ලස්සන කහ පාට මලක් පිපෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මේක දැක්ක ගමන් බලන්නකො. ගොඩක් විශාල මලක් තමයි පිපෙන්නේ. මේක දීලිංගික මලක්. ඉතින් කොහොම වුණත් සෝපරාගණය වෙන්නේ නැහැ. ඒ හින්දා මෙයාව අනිවාර්යෙන් තවත් ප්‍රභේදයේම වෙනත් ගහක් එක්ක පරාගණය කරන්න ඕනේ. ඊට අමතරව මෙයා සඳහන් වෙනවා පෙරෝ කැක්ටස් ඊට පස්සේ ඇස්ට්‍රොපයිටම් ප්‍රභේද එක්ක පරාගණය වෙනවා කියලා. හැබැයි මම කරපු පරාගණ වලින් නම් සාර්ථකත්වයක් මම ලැබුවේ නැහැ. ඉතින් මේ පෙරෝ කැක්ටස් එක මෙයා ක්‍රොස් කරලා හදන ප්‍රභේද පෙරෝබර්ජියා ඊට පස්සේ ඇස්ට්‍රොත් එක්ක මික්ස් කරලා හදන ප්‍රභේද ඇස්ට්‍රොබර්ජියා කියන නම් වලින් හඳුන්වනවා. ඉතින් මෙන්න මෙයාගේ මේ මල පිපෙන්නේ මෙයාගේ අලුතෙන්ම එන මේ ටියුබකල්ස් වලින්. එතකොට මේ සාමාන්‍ය අගාවේ එක්ක මලක් එන්නේ ගහේ හරි මැද්දෙන්. හැබැයි මෙන්න මේ ටියුබකල්ස් වලින් තමයි, ඒ කියන්නේ කැක්ටස් වලට පොදු කාරණයක් තමයි ටියුබකල්ස් වලින් හෝ ඒ ආසන්නෙන් තමයි එතකොට මල් එන්නේ. ඉතින් මෙන්න මේකේ මේ මැරිලා නෙමෙයි මේ කොටස් ටික තියෙන්නේ. මේ ටික සාමාන්‍යයෙන් අර පඳුරක් ආශ්‍රයේ තියෙද්දි වල් ගහක් වගේ එහෙම නැත්නම් මැරිච්ච තනකොළ ගහක් වගේ කියන එක පෙන්වන්න වගේ රූපාන්තරණයක් වගේ තමයි මෙන්න මේක. පතොක් පවුලේ වෙනස්ම ගහක් සහ මේ ජීනස් එකේ එකම ස්පීසිස් එක ලුකෙන්ටබර්ජියා ප්‍රින්සිපිස්.